එකගතාවයන් පොරොන්දු සහ ගිවිසුම් මේ සියල්ල පිළිබඳව අවධානයට ලක්වන යුගයක්. ඒ යුගයේ තවත් කතන්දර කිහිපයක් සඳහායි මේ පත්තරේ විස්තරයෙන් අදත් උදෑසන ඔබව නින්දෙන් අවදි කරවන්නේ. එමනම් සුබ උදෑසනක්. අපි බලාගෙන යමු අද ජාතික පුවත්පත් ප්‍රධාන ශීර්ෂ පාඨ වලින් මොනවද කියන්නේ කියලා. පොරොන්දුවකින් ආරම්භ කරමු මේ ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි. මෛත්‍රීගෙන් ෆොන්සේකාට පොරොන්දුවක්. අහිමි කළ සියලු වරප්‍රසාද ලබා දෙනවා. සටහන විනීතායම් ගමගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට අහිමි කළ තනතුරු විශ්‍රාම වැටුප ඇතුළු සියලු දේ තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර පැය කිහිපයක් ඇතුළත යලි ලබා දෙන බවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොරොන්දුවක් දුන්නා. තනතුර විශ්‍රාම වැටුප සහ ප්‍රජායිතිවාසිකම් ලබා දීමට අමතරව යුද්ධ විරුවෙකු වශයෙන් ෆොන්සේකා මහතාට හිමි විය යුතු නිසි ගෞරවය ලැබෙන පරිදි කටයුතු කරන බවටද සිරිසේන මහතා පොරොන්දු වුණා කියලායි වෙන්න පත්තරේ වාර්තා කරන්නේ. ඒ පොරොන්දුවට හේතුවක් තිබුණා. කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒකට ලබා දෙන උත්තරයක්. ඒ පිළිබඳ වැඩිදුර වාර්තාව බලාපොරොත්තු වෙන්න ඉන්න. ඊළඟට කේන්දරයක් පිළිබඳව කතාවක් ප්‍රධාන ශීර්ෂ පාඨයට ආවයි කියලා කිව්වම මෙන්න ඒ වාර්තා කරන්නේ අද පත්තරය. මෙහෙමයි සටහන. මෛත්‍රීගේ කේන්දරයට ඉල්ලුම වැඩි වෙයි. කේන්දරයේ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස මෛත්‍රීගේ සමීපතමයන්ට ඉල්ලීම් රැසක්. ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් වේලාව හා ලග්නය මෙන්ම ජන්ම කේන්ද්‍රයේ ඇති නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව අද පුවත්පතට වාර්තා වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පවතින තොරතුරු මේ වන විට ප්‍රසිද්ධියට පත්ව නොමැති නිසා ඒවා ලබා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් සමීප හිතවතුන් මිතුරන් හා සිරිසේන මහතා සමීපව සබඳතා පවත්වන භික්ෂුන් වහන්සේලා වෙතින්ද යම් යම් පුද්ගලයන් දිගින් දිගටම විමසීම් සිදු කරමින් සොයා බලන බවද වාර්තා වෙනවා. කේන්දරයක් ප්‍රධාන ශීර්ෂ පාඨයට ආපු ආකාරයයි අපිට මේ දක්නට ලැබුණේ. ඊළඟට දිවයිනේ ප්‍රධාන ශීර්ෂ පාඨයට යන්න සූදානම් වන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාර වැඩවලින් සාමාන්‍ය පෙළ විභාගයට බාධා එපා. අවධාරණය කරමින් වාර්තාව නිලන්ත මදුරාවලගෙන් මැතිවරණ කොමසාරිස් පොලිස්පතිට දන්වයි කියලයි දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් වාර්තා කරන්නේ. දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨයටයි අපි දැන් යන්න හදන්නේ. 8 වෙනිදායින් පසුවත් ජනතා වරමින් ජනපති මමයි. මේ පොළොන්නරුවේ සංවර්ධනයට මිලියන 1000ක් ලබා දුන්නායයි කියමින් සඳහන් කරන්නේ ජනාධිපතිතුමා ඇඹිලිපිටියේදී හැම අමාත්‍යාංශයකටම කෝටි 2ක මුදලක් ලබා දුන්නා. මම කකුලෙන් ඇද්දා කියන්නේත් මේ අයම තමයි කියලා ඇඹිලිපිටියේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කරනවා. කාරණා ගණනාවක් පිළිබඳවම අවධාරණය කළා. ඇඹිලිපිටියේදී ජනාධිපතිතුමා මොනවද කිව්වේ කියලා දැන් බලමු. අද විවෘත කෙරුණු ඇඹිලිපිටිය ජනතා පොළ මේ වන විට මෙරට වූ විශාලතම මහජන පොළයි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 150ක්. අක්කර 3කින් සමන්විත මෙම පොළ භූමියේ විලඳුන් දහසකට පමණ එකවර වෙළඳාම් කිරීමේ හැකියාව ඇති අතර ස්ථිර කඩකාමර 64ක්ද ඉදිකර තිබෙනවා. බහුකාර්ය වැඩ කටයුතු සඳහා යොදාගත හැකි ලෙස විශේෂ වේදිකා සහිතව ගොඩනැගිලි 3ක්ද ඉදිකර ඇති අතර යාබදව පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සහ පොළ යා කරමින් විශේෂ මගී ගුවන් පාලමකින්ද එය සමන්විතයි. මහජන පොළ ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු අතර පැමිණ සිටි ගොවි ජනතාව ඔවුන් රැගෙන විත් තිබූ ආහාර පාන වලින්ද ජනාධිපතිවරයාට සංග්‍රහ කළා. හැම එකම තනියම කරන්න බෑ. සමහරු තනියම කරගෙන ඇනගත්ත හැටිත් අපි දැක්කා. අවුරුදු 40 ගානක අත්දැකීම් ආම්දුරනේ මට තියෙනවා. අපිට තියෙන්නේ මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න. සමහරු කියනවා තමන්ගේ බැරිකම කියන්නේ නැතුව අපි ඒවට ඉඩ දුන්නේ නැතිලු හොරකම් කරාලු. සමහරුන්ගේ පණත් හොරකම් වුණාලු. පණතේ පිටපතක්වත් නැහැ. මම දන්නේ මමත් ඇමතිකම් කරා. මම දන්නවා ඒක ලේකම්තුමා ගාව තියෙනවා. ඒක විෂය භාර නිලධාරියා ගාව තියෙනවා. අපේ ගාව තියෙනවා. ඉතින් මේවා තියාගෙන මම දන්නේ මේවා නැති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. අපි දන්නවා හාල් මිල පාලනය කරපු ව්‍යාපාරිකයෝ කවුද කියලා. හාල් මිල පාලනය කරා, වී මිල පාලනය කරා. වී මිලදී ගන්නා තීන්දුව කරන්නේ එක පුද්ගලයෙකුගේ උමනාවට. එයා තමයි රට පාලනය කරන්නේ. නුත් අපි මේ වෙලාවේ හාල් නැති වෙනකොට සතොසේ හරහා රුපියල් 50ට ලබා දීමේ වැඩපිළිවෙලට අපි අත ගහලා තියෙනවායි කියන එක තමුන්නාන්සේලාට මතක් කරනවා. මේ සමාජයේ ගොඩනගමු අපි ඔක්කොම අත්වැල් බැඳගෙන 8 වෙනිදායින් පස්සෙත් මම තමයි ජනාධිපති. ඒක බය වෙන්න එපා.
ඔය මට ඒක පාක්ෂික ගිවිසුම් අත්සන් කරන්න ඕන නෑ. එක එක්කෙනාට එක එක විදියට TNA එකත් එක්ක UMP අත්සන් කරනවා, UMP ත් එක්ක අනිත් එක්කෙනා අත්සන් කරනවා, තායෙක්ත් එක්ක එළුරුමේ අත්සන් කරනවා. මේවා ඔක්කොම අන්තිමට වැල වගේ තියෙනවා. හැබැයි අපේ ගාව ඉන්න සහෝදරවරු තමන්ගේ අදහස් බය නැතුව ප්‍රකාශ කරමින් මේ රටේ පීඩිත පන්තිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න අද සූදානම් වෙලා ඉන්නවයි කියන එක අපි මතක් කරමින් මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ඇඹිලිපිටිය නවනගරයේ ඉදිකෙරුණු ළමා උද්‍යානයද විවෘත කළා. ළමා උද්‍යානයේ වෙත පැමිණි ජනාධිපතිවරයාව එහි රැස් සිටි දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඇඹිලිපිටියේදී අදහස් දැක්වීමයි ඒ අද පත්තරේ ඊළඟ ශිෂ්‍ය පාඨවලට යනවා. ඖෂධ පනත පිළිබඳව මේ දවස්වල කතා වෙනවා. එක පැත්තකින් එකක් කියද්දි අනිත් පැත්තෙන් තවත් එකක් කියනවා. මේ ඒ ගැන තවත් පැත්තක් කියන කතාවක්. ඖෂධ පනත වළක්වීමට මුදල් ගත් අය සිටි නම් වහා රටට හෙළි කළ යුතුයි. අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා කියන්නේ සටහන ඉන්දිකයේ භාවිතාරණගෙන්. ඖෂධ පනත ගැනීම වැළැක්වීම සඳහා කවුරුන් හෝ පුද්ගලයෙකු සමාගම් 400කින් රුපියල් ලක්ෂ 25 බැගින් ලබාගෙන තිබෙන බවට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශයට අනුව මුදල් ලබාගත් කෙනා හෝ කණ්ඩායම වහාම රටට හෙළි කරන ලෙස වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය හා සභානායක නිමල් සිරිපාල් ද සිල්වා මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඊළඟට අර නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලයට ගිහින් තියනවලු. ගිහිල්ලා මොනවද උනේ කියලා ඒ පැත්තෙන් එකක් කියද්දි අනිත් පැත්තෙන් තවත් එකක් කියනවා. නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ ගුණවර්ධන පක්ෂ මූලස්ථානයට පැමිණ යකා නැටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලියන්නේ ශිවන්ති ප්‍රනාන්දු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කියන්නේ මොහු පක්ෂ මූලස්ථානයට පැමිණ යකා නැටුවා කියලා. එතකොට හිටපු නියෝජ්‍ය අමාත්‍ය MKDS ගුණවර්ධන මහතාගේ පැත්තෙන් කියන්නේ මම ගියේ මිතුරන් හමුවීමටයි. පක්ෂ මූලස්ථානයට ගොස් යකා නටන්න මම කළගුණ නොදන්න අයෙක් නෙවෙයි කියලා ඔහු අවධාරණය කර සිටිනවා. දැන් ඊළඟට හිටපු අගවිනිසුරුතුමා කියන ප්‍රකාශයක් කරන කතාවක් පත්තරයට ඇවිල්ලා තියෙනවා. හිටපු අගවිනිසුරුතුමාගේ ස්ථාවරය කුමක්ද එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳව මෙන්න කතාවක්. නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් රට අරාජික වීමට කිසිදු ඉඩක් නැහැ. හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියන්නේ ලියන්නේ ශිවන්ති ප්‍රනාන්දු. නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව රට තුළ අරාජිකභාවයක් හෝ අවිනිශ්චිත වටපිටාවක් නිර්මාණය වීමේ ඉඩකඩක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිසේත්ම ලැබී නොමැති බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා සඳහන් කර සිටිනවා. ඊළඟට සරත් ෆොන්සේකා මහතා හමු වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතා. සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සලකුණ හංසයා භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මේ හමුවේදී යම් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමේදී ලැබුණු ප්‍රතිචාරයයි අද ශිෂ්‍ය පාඨයට අරගෙන අවිල්ලා තියෙන්නේ. ජනපති වී පැය කිහිපයකදී සරත් ෆොන්සේකාගේ සියලු වරප්‍රසාද යලි ලබා දෙනවා. පොදු අපේක්ෂක අවධාරණය කරන්නේ ලියන්නේ අමිත් මදුරංග. යුද්ධයේ මෙහෙවා ජයග්‍රහණය කරාගෙන ගිය සැබෑ වීරයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බවත් තමා ජනාධිපති වී පැය කිහිපයක් ඇතුළත ඔහුට හිමිව තිබූ නිල නාම වරප්‍රසාද පදක්කම් විශ්‍රාම වැටුප් සහ ප්‍රජා අයිතිය ලබා දෙන බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ අවධාරණය කළා. එම අවස්ථාවේදී සිදුවුනේ මොනවද කියලා අපි දැන් බලන්න යමු. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් එහි නියෝජිතයින්ද එක්ව සිටියා. මේ අවස්ථාවට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් වුණා. අපි රට ගැන හිතලා දූෂිත පාලකයා එළවීමට ප්‍රමුඛත්වයේ දී යුතුයමයි කියලා හිතලා අපි තීරණය කරා පොදු අපේක්ෂකයාට අපේ සහාය දෙන්න. ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අපේ අවශ්‍ය පරිදි සාකච්ඡා කළ ගිසු මස්සක් කරා. අපි එතෙන්දි පොරොන්දු වෙනවා අපි තමුන්නාන්සේට ශක්තියක් දෙනවා මේ මැතිවරණයේදී දූෂිත පාලකයන්ගේ. එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු එහි පැමිණ සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රශ්නයක් යොමු කළා. අපේ නායකතුමාගේ ප්‍රජා අයිතිය
නැවත යුද හමුදාවෙන් ඒ ලයිස්තුවට ඇතුළත් කරන එකටත් දින කාල වකවානු පැය ගාණක් දෙන්නේ කියලා අපි උතුමන් ඉල්ලා සිටිනවා. පැය ගාණක් දෙන්න. පැය ගාණකින් ඒ සියල්ල ලබා දෙනවා. පාසල් නිවාඩුව හෙටයි. හෙට ඉඳන් ලබා දෙන පාසල් නිවාඩුවත් එක්ක ජනවාරි මාසයේ ඊට පස්සේ දවස් ගණනාවක නිවාඩු නැවත ලැබෙන්න තියෙන ඉඩක් තියෙනවා. අපි මේ දෙකම එක තැනකින් බලමු මේ අද පත්තරේ. ජනවාරි 5 වෙනිදා පාසල් ආරම්භුණත් 7 8 9 දිනත් පාසල් නිවාඩුයි. ලියන්නේ ඉන්දිකේ වාවිතාරණ. ලබන වසරේ පළමු පාසල් වාරයේ ජනවාරි 5 වෙනිදා ආරම්භ කළත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් කටයුතු සිදු කරන පාසල් 83ක් එදින විවෘත නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කිරීමක් කර සිටිනවා. 7 8 9 දිනවලත් පාසල් නිවාඩුයි ලැබෙන ජනාධිපතිවරණයත් එක්ක ඒ තත්ත්වය ඇති වෙනවා. ඒ අනුව 5 වෙනිදා ආරම්භ වෙනවා, 6 වෙනිදා තියෙනවා, 7 8 9 යලි වැහෙනවා. එක පාටම ඒ ටිකත් අල්ලලම පටන් ගත්තා නම් මං හිතන්නේ හැමෝටම ලේසි වෙයි. යුද සමයේ සොයාගත් රත්තරන් බෙදීම අද අරලියගහ මන්දිරයේදී ලියන්නේ චාමර සම්පත්. යුද සමයේ උතුරු කරයෙන් සොයාගත් රත්තරන් නැවත ආපසු බෙදා දීම සඳහා 1137 දෙනෙකු කිලිනොච්චෙන් සහ වවුනියාවෙන් කොළඹ අරලියගහ මන්දිරයට අද ගෙන්වීමට යුද හමුදාව තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනගසූරිය මහතා සඳහන් කර සිටින බවයි පත්තරේ වාර්තා කරන්නේ. රිවිරේ ශිෂ්‍ය පාඨයක් මේ කෑගල්ලෙන් අතුරුදන් වූ වෛද්‍යවරයා සිහිසුන්ව හැටන් දුම්රිය සටහන උපාලි ප්‍රේමනාත්ගෙන්. කෑගල්ල මහරෝහලට පත්වීමක් ලබා පැමිණ ඊයේ පෙරවරුවේ සිට අතුරුදන්ව සිටි වෛද්‍යවරයා කොළඹ හැටන් දක්වා ධාවනය වූ දුම්රියක සිහිසුන්ව සිටියේදී හැටන් දුම්රිය ස්ථානීය සේවකයන් දික්කොය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි කියන්නේ. සීමා වාසික පත්වීම ලබා සතියයි කෑගල්ලෙන් අතුරුදන් වෙනවා, සිහිසුන්ව නැවත හමු වෙනවා හැටන් දුම්රියේදී. කොහොමද සිහිසුන් උනේ? මං හිතන්නේ ඉස්සරහට අපිට ඒක දැක බලා ගන්නට දැනගන්නට පුළුවන්කම ලැබේ. ලංකාදීප පත්තරේ මේ ඇඹිලිපිටිය පුරපති හිමි ඉහළ උරුමයට පිටුපාති ලියන්නේ අජිත් ලාල් ශාන්තයි. ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ජාතික හෙළ උරුමයේ තීරණය කර ඇතත් තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව ජාතික හෙළ උරුමයේ සමාජිකයෙකු වන ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දුවේ ඥාන ප්‍රභා හිමියෝ ඊයේ සඳහන් කර සිටිනවා. විපක්ෂයට රැලි පවත්වන්නට තැන් නැති වෙයිද? ඒ තැන් නැතිවීමක්ද මේ බලන්න මේ සටහන. කොළඹ නගරයේ පිට්ටනි සියල්ල බුක් කරගෙන විපක්ෂයේ රැස්වීම වළක්වන වෑයමක් ප්‍රශ්නාර්ථයත් එක්ක සටහන ජයන්ත සමරකෝන්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා පිටිය සියල්ලම පහේ රජයට සම්බන්ධ විවිධ පුද්ගලයන් විසින් දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා යයි කියමින් මුදල් ගෙවා වෙන් කරවාගෙන ඇති බව මහනගර සභා ආරංචි මාර්ගවලින් පැවසෙනවා. විපක්ෂ කණ්ඩායම් වලින් රැස්වීම හා සම්මන්ත්‍රණ පවත්වනු ඇති බවට අනුමාන කරන දින ආවරණය වන පරිදි මේවා වෙන් කරවාගෙන ඇති බවයි දැනගන්නට තියෙන්නේ. ශීර්ෂ පාඨයෙන් කියන්නේ කොළඹ නගරයේ පිට්ටනි සියල්ල බුක් කරගෙන ප්‍රශ්නාර්ථයත් එක්ක වාර්තා කරන්නේ විපක්ෂයේ රැස්වීම වළක්වන වෑයමක්ද කියලයි. ඊළඟට ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර අපිට අහන්නට දකින්නට ලැබෙන නිසා මේ සටහන තෝරා ගන්නවා. ප්‍රචණ්ඩ ක්‍රියා 9යි කිසිවෙකු අල්ලා නැහැ. කැෆේ කියයි සටහන ජයන්ත සමරකෝන්ගෙන්. ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා 9ක් වාර්තා වී ඇති නමුත් ඒවාට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතයි. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සඳහන් කරනවා. ඒ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා වෙනකොට මේ දවස්වල කතාවක් යනවා අර කටවුට් ප්‍රදර්ශනය කිරීම තමන්ගේ නිවස ඉදිරිපිට සිදු කිරීමට විරෝධය පෑමක් පිළිබඳව. ඒ විරෝධය පෑමෙන් පසුව පහර දීමක් ගැනත් කතාවක් යනවා. ඒ මොකක්ද කතාව කියලා දැන් බලන්න. පසුගිය දිනක දියුලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් සේවකයන් පිරිසක් ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක පෝරුවක් උඩන්ගොඩ ප්‍රදේශ නිවසක ඉදිරිපිට සවිකළ අවස්ථාවේ නිවසේ හිමිකරු ඊට විරෝධය පළ කළේ මෙලෙසින්. හරි කරුණාකරලා මේක ගලවගෙන යන්න මම රෙකෝඩ් කරනවා. හරි
ඕගොල්ලන්ගේ ඔක්කොමත් එක්ක මම රෙකෝඩ් කරනවා කරුණාකරලා මේක ගලවගෙන යන්න. මෙතන ගහන්න එපා මේ ගියක් තියෙන දණක පෝස්ට් එකේ තියෙන්නේ කරුණාකරලා මේ මම දැන් රෙකෝඩ් කරලා නිවුස් වලට දෙනවා දැන්. ඕගොල්ලන්ගේ මූණු වාහනේ නම්බරෙත් එක්ක මම ඔක්කොම කරලා මම දෙනවා මේක නිවුස් වලට. කරුණාකරලා මේක ගලවගෙන යන්න. ඕගොල්ලන්ගේ ඔක්කොමත් එක්ක මම නිවුස් වලට දෙනවා. හරි? හරි ගලවන්න. ඕගොල්ලන්ගේ ඔක්කොමත් එක්ක මම නිවුස් වලට දෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. ගලවගෙන යන්න. ටීවී එකයි තමන්නේ ගලවගෙන යන්න කරුණාකරලා ගලවන්න. නිවසියාගේ විරෝධයත් සමග ප්‍රචාරක පුවරෝ එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබෙනවා. නමුත් අද අලුයම එම නිවසට පැමිණි පිරිසක් බැනවදිමින් ඔහු පිළිබඳ විමසූ බවයි ගෙහිමි කාන්තාව පවසන්නේ. පාන්දර 2:35 විතර මම නැගිට්ටා. ලිපිට ගින්දර ටික දාලා හක්කලා බලනකොට කවුද මේ ගෙදර දොරට ගහනවා. මට දුවගෙන ඇවිල්ලා බැලුවා කවුද දොරට ගහන්නේ කියලා. ඊට පස්සේ ප්‍රාදේශීය කැබ් එක ඇවිල්ලා නවත්තලා තිබුණා මෙතන. මම ඇහුවා උඹලගේ පුතා කෝ කියලා. මං කිව්වා ඒගොල්ලෝ ගෙදර නෑ. ඒගොල්ලෝ රස්සාවට යන මාසෙකට සැරයක් ගෙදර එන්නේ කියලා. දැන් මට ඒගොල්ලෝ අනවශ්‍ය විදියට බැන්න. අපේ අයියාගේ පුතයි නංගිගේ පුතයි දෙන්න ඩේලි එකතු කරන්න යන දෙන්නේ. ඒ දෙන්න නුවර පැත්තේ ගිහිල්ලා එකතු කරගෙන ඉන්නේ පාන්දර වෙලා. පාන්දර 3ට විතර මෙතනින් ගෙදර යනකොට මේක මෙතන නවත්තලා ඉන්නවා දැකලා මම ඇවිදින් හා ලොකු නැන්ද මොකද කියලා. එතකොට ඩිපෙන්ඩර් එකක් ඇවිදින් නැවැත්තුවා. ඒකේ හිටියා යකට පුළුවන් තව 4 දෙනෙක්. ඒගොල්ලෝ බහැලා අර දෙන්නට ගහන්න පටන් ගත්තා. ඒ බයිසිකලයටත් ගහලා කුඩු කර ප්‍රාදේශ සභාවේ සභාපති ඉන්දිකාන් රුද්ද හිටියා. ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් හිටියා. අනිත් තව අසංක කියලා කෙනෙක්. ඒ තුන් දෙනා මම අඳුරනවා. පහර කැමට ලක්ව ඇත්තේ 23 හැවිරිදි ගයාචාන් සම්පත් හා 27 හැවිරිදි චානක සුගත් නම් තරුණයන් දෙදෙනෙක්. ඔවුන් පැමිණි යතුරු පැදියටද මෙලෙස අලාභහානි සිදු කර තිබුණා. යද්දී අපේ ලොකු අම්මලා ගිහලා වාහනයක් නවත්තලා තිබ්බා. අපි ඇවිත් නවත්තලා ඇහුවයි කියලා. අපේ නැන්දලා ගේගාව ගහනවා මේ කටවුට් එකක් අපේ නැන්දලා එකට විරුද්ධයි. නැන්දලාටත් දැන බැන එතන කටවුට් එක ගහන්න හැදුවා. අපි කිව්වා මේ එහා පැත්තේ කණුවේ වලට කටවුට් එක ගහගෙන මෙතන ගහන්න එපා කියනවනේ කියලා. එතන වාහනයක් ඇවිත් නැතුව ඩිපෙන්ඩර් දෙයක් තමයි ආවේ. අපිට ගැහුවා හොඳට මඩ මල්ට දෙන්නටම ගැහුවා. ගැහුවට පස්සේ අපි දීලුපිටිය ඉස්පිතාලේ අපි අරන් ගියා අමාරුයි අපිට. අද උදේ තමයි මේ දෙන්නෙක් ආව අපි අඳුරන්නේ නැහැ. ඉතින් දෙන්න අපිට ටිකට් කවන්න බලයල් ඕවා නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. ඊට පස්සේ අපි දෙන්නේ ටිකට් කවන්න ආව බලන්න. මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දියුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දිකා අනුරුද්ධ මහතා මෙලෙස අදහස් පළ කළා. එහෙම අපේ කටවුට්ස් ඔක්කොම කපාගෙන යනවා. ටික කපන කට්ටියව අපිට අහු වුණා. මේගොල්ලන්ව අපි මේ අල්ලගත්තා. අපි ආරක්ෂාවට තියලා තියෙනවා මේ පිරිස. ඒගොල්ලෝ තමයි කතා කරලා කිව්වේ. මම මීගොමේ මගේ ගෙදර හිටියේ. ඒ අරුණාම වෙන දෙයක් සම්බන්ධයෙන් නෑ පහර දීමක් මෙහෙමනේ කටවුට් කඩ කවුරු හිටුවාම කටවුට් කඩනවාද කියලා අහලා යන්නේ නෑනේ කවුරුත්. අපි ඊළඟට තවත් ශීර්ෂ පාඨ කීපයක් බලන්නයි මේ සූදානම් වන්නේ. දිවයින පත්තරේ දෙපැත්තක රැලි පිළිබඳව කියන කතාව මේ. මහින්දගේ රැලි 27ක්, මෛත්‍රීගේ ජනහමු 140ක්. මහින්දගේ රැලි 27ක් සටහන අනුර බාලසූරිය. ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27ක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු යොදා ඇති බව පත්තරේ වාර්තා කරද්දී කුෂාන් සුබසිංහ ලියනවා ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල යටතේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140ක් කැමැතිවීමට නියමිතව තිබෙනවායි කියලා. ඒ දිවයින පත්තරේ වාර්තා කරන්නේ. ඊළඟට ලංකාදීප පත්තරේ මෙහෙම කියනවා. ජනාධිපතිවරණයේ සටනට අපි මේ අවධානය යොමු කරන්නේ ප්‍රධාන දෙපැත්තක් තියෙද්දී ඊළඟට තවත් කී දෙනෙක් එකතු වෙනවාද? ඒ කුමක් සඳහාද? සමහරු ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය පළ කරන්නද? කොහොම හරි දැන් කී දෙනෙක් අප තැන්පත් කරලාද? ජනාධිපතිවරණයට 12ක් අප බඳිති. ලියන්නේ මහින්ද නිශ්ශංක. පක්ෂ වලින් 10ක් ස්වාධීනව 2ක්. ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඊයේ වන විට අපේක්ෂකයන් 12 දෙනෙකු අප මුදල් තැන්පත් කර තිබෙනේ. ඇයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. රජයෙන් ඉවත් වුණු ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අමාත්‍ය ධූරවලට මොනවද වෙන්නේ? කී දෙනෙක් ඒ අමාත්‍ය ධූර පිළිබඳව බලාපොරොත්තු වෙන්න ඉන්නවාද? අර බස්නාහිර පළාත් සභාවේ උදේගම්මන්පිල මහතාගේ නිස්සුණු අමාත්‍ය ධූරය දිහා කී දෙනෙක් බලන් හිටියාද? මේ පාර්ලිමේන්තුව ගැන කතා කරන්නේ. රජයෙන් ගිය 4 දෙනාගේ ඇමති පුටු තවමත් හිස්. ලියන්නේ අජන්ත කුමාර අගලකඩ. ඇමතුරුන් සිව් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් කැබිනට් අමාත්‍ය ධූර 4ක් තවමත් පුරප්පාඩුව පවතින බව පත්තරේ වාර්තා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ, දුමින්ද දිසානායක මහතා ඉවත් වීමෙන් අධ්‍යාපන සේවා අමාත්‍ය ධූරයේ, රාජ්‍ය සේනාරත්න මහතා ඉවත් වීමෙන් දීබර හා ජල සම්පත් අමාත්‍ය ධූරයත්, නවීන් දිසානායක මහතා ඉවත් වීමෙන් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයත් තවමත් පුරප්පාඩුව පවතින බවයි පත්තරේ වාර්තා කරන්නේ. හිමිනම ඝාතනයේ සැකකාර තිදෙනා යලි අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න ඇතුළු පිරිසක් වාර්තාව.
දෙහියෝ විට කණන්ගම විවේක සේනාසනාධිපතිව වැඩවිසූ කෝන්කඩුවේ නන්දසිරිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් කණන්ගම ව්‍යාපාරිකයෙකු ඇතුළු 3 දෙනෙක් රුවන්වැල්ල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කුරුවිට සිරකඳවුරු භූමියේ තියෙනවලු මැණික්. එතකොට මේ මැණික් ගලන්නට කවුද කොහොමද මැදිහත් වෙන්නේ? මෙන්න බලන්න. කුරුවිට සිරකඳවුරු භූමියේ මැණික් ගැරීම බන්ධනාගාරයෙන් වාර්තාව ජයන්ත සමරකෝන්ගෙන්. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සමග එක් වී කුරුවිට බන්ධනාගාර භූමියේ මැණික් ගැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා. කුරුවිට එලිමහන් සිරකඳවුරු භූමියේ මැණික් ඉල්ලම් දෙකක් මතු ඇතැයි වාර්තා වෙනවා. සිරකඳවුරු භූමියේ මැණික් ඉල්ලම් දෙකක් ඇවිල්ලා මැණික් ගරන්න හදන්නේ කොහෙන්ද? බන්ධනාගාරයෙන්. රැඳී සිටින්න අපි කෙටි විරාමයකට ගිහින් එන්නම්. අපි දැන් අර කතාවක් පිළිබඳව වැඩිදුර අහන්නට සම්බන්ධ කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා. සුබ උදෑසනක්. සුබ උදෑසනක් ඔබට රංග. මං හිතන්නේ ගොඩක් කාලෙකින් ඔබතුමාට කරදර කළේ අපි. ඔව්. මම කැමතියි ඔබතුමාගෙන් මෙහෙම දැනගන්නට. අර දිවුලපිටිය උයන්ගොඩ පැත්තේ නිවසක් ඉදිරියේ කටවුට් එකක් ප්‍රදර්ශනය කරන්නට ආපු වෙලාවේ නිවැසියෙක් විරෝධතාවය පළ කළා. පළමුව දැනගන්න කැමතියි එලෙස විරෝධතාවයක් පළ කිරීමට තියෙන අයිතිය සහ ඒ පිළිබඳ වටපිටාව. ඔව් දැන් ඇත්තටම මේක පෙරේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී යම් කාන්තාවක් විරෝධතාවක් පළ කරලා තියෙනවා. ඉතින් ඇයගේ නිවසේ පරිශ්‍රයක් තුල නම් ඒ කියන්නේ ඇයගේ වත්තේ නම් එහෙම නැත්නම් එයා ඒ ඇතුළත ප්‍රදේශයක නම් ඇයට විරෝධතාවයක් පළ කිරීමේ පූර්ණ අයිතියක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් යම්කිසි ස්ථානයක කටවුට් ප්‍රදර්ශනය කරනවා නම් මහා මාර්ගවල වෙන යම් ස්ථානවල ඒ සම්බන්ධව නගරයක නම් ඒ බලය තියෙන්නේ අවසර දීම නගර සභාවට. එහෙම නැත්නම් ඒ ප්‍රදේශීය පළාත් පාලන ආයතනයට. සමහර තැනක මාර්ග සංවර්ධන අධිකාරියට අයිති දෙයක නම් ඒ ආයතනයට තමයි ඒ බලතල තියෙන්නේ විරුද්ධ වීම හෝ පක්ෂ වීම අවසර දීම. එතකොට ඒ දෙපාර්ශ්වයේ පැත්තෙන් ඒ කාරණාව එලෙස නීතිමය රාමුව හොයා බැලීම සිදු කර යුතුව තිබියදී පසුව ඒ පහර දීම පිළිබඳව ඔබතුමාලගේ පැත්තෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඔව් අත වශයෙන්ම මේ සම්බන්ධව පැහැදිලි සාක්ෂි ලැබිලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමකට විරුද්ධව. දැන් ඊයේ මේ සිද්ධිය වෙච්ච වෙලාවෙම ස්ථානාධිපතිවරයා ඒ ස්ථානට ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා තිනවා. ඒ වගේම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා කීපයක් ඔහු සිටින බවට සැක කරන ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. අනිවාර්යෙන්ම අපි මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දිවුලපිටිය ප්‍රාදේශීය සභාපතිවරයා මේ පහර දීමට ඍජුවම සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවාද පොලිසියට? ඔව් පොලිසියට තුවාලකරුවන් ලබලා දීලා තියෙන ප්‍රකාශ අනුව ඔහු ඍජුව සම්බන්ධ බවටයි වාර්තා වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි පැහැදිලි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතායි අප සජීවීව සම්බන්ධ කරගත්තේ. දැන් ඇතුල්පිටු වාර්තා කීපයකට යන්න හදන්නේ. මේ ලංකාදීපය. ගමට නොගොස් කොළඹ සිට මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට මෛත්‍රීපාලට ඡන්දය දිනන්න බෑ. ඇමති ඩලස් අලහප්පෙරුම කියයි සටහන සුජිත් හේවාජෝලිගේ. මේ ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් දැක් වූ අදහස් පිළිබඳවයි පත්තරේ වාර්තා කරන්නේ. වැඩිදුරටත් මෙහිදී අදහස් දැක්වේ කොයි විදියටද කියලා දැන් බලන්න පුළුවන්. සන්ධානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, භාණ්ඩාගාරික ඩලස් අලහපෙරුම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් එක්ුණා. ගරු මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය යටතේ විධායක
අගමැති ධූරයක් පවරනවා කියලා. මාළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙනවා 37. ජනාධිපති ධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ හැක්කේය. එතකොට කාවද පත් කරන්න පුළුවන් වෙන්නේ? දිමු ජයරත්න මැතිතුමා. දිමු ජයරත්න මැතිතුමා කිව්වා කියමු මට මේ වැඩ බලන්න බෑ කිව්වොත් එහෙම මොකද කරන්න ඕනේ? කතානායකවරයා පත් කළ හැක්කේය. අන්න කොහෙන් ගියත් ආපහු රාජපක්ෂ කෙනෙක් ළඟට එනවා. මේ වගන්ති මේවා යටපත් කරන්න පුළුවන්ද? කරන්න බැරි දෙයක් තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරම් කුමන්ත්‍රණ මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක ඉතිහාසයේ තිබිලා නැහැ. මේ සිද්ධියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කුමන්ත්‍රණකාරී සිද්ධියක් විදියටයි අපි අඳුනගන්නේ. මෙතෙන්දී කුමන්ත්‍රණකරුවන් උපයෝග කරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නෙමෙයි. අගමැති සිහිනය බොඳ වුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනකොට අවබෝධතා ගිවිසුම් 3ක් 4ක් අත්සන් කරන්න බෑ. ඒක අවබෝධතා ගිවිසුමක් තියෙන්න ඕනේ. ඒක එලිදරව් කෙරෙන්න ඕනේ. විනෝදභාවයක් තියෙන්න ඕනේ. ඒක හැමෝටම සතුටු වෙන්න පුළුවන් ස්ථාවරයක ඉඳලා පොරොන්දු දෙන්න බෑ. මේ රටේ ජනතාව දැනගත යුතුයි විධායක ජනාධිපති ක්‍රමය තියාගන්නවද නැත්නම් ඒක මුළුමලින්ම අයින් කරනවද නැත්නම් සංශෝධනය කරනවා නම් මොන වගන්තිද සංශෝධනය කරන්න යන්නේ කියලා. විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ කුමක්දයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. සම්මානීය සහෝදර පක්ෂ තුනක් විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කරන්න ඕනේ කියලා කියන තැන ස්ථාවරයේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයත් ඒක කරන්න ඕන. හැබැයි කරන්න ඕන කාලය මොකද්ද කියලා කියනත් එක්ක මහින්ද රාජපක්ෂ කියන නායකයා ඉලක්ක කරගත්තු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ ව්‍යාපෘතිය පහසු කරන්න අපි තීන්දුව ගන්න ඕනද? හෙළ උරුමයගත් තීරණය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සිදු කරන සාකච්ඡා පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් විමසුවා. ඒ අය අපෙන් යෑම පිළිබඳව අපිට කනගාටුයි. අපිට විශාල ශක්තියක් දුන්න පක්ෂයක් මුස්ලිම් කොංග්‍රසයේ සාකච්ඡා තවමත් යනවා. අවිශ්වාසයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. අපි විශ්වාසයෙන් සාකච්ඡා කරන්නේ. අපි විශ්වාස කරනවා ඔවුන් අපිත් එක්ක රැඳී ආණ්ඩුවේ අමාත්‍යවරුන් කීප දෙනෙක් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරයෙක් ලංකාදීප රජවීදියට කරන ප්‍රකාශයන් කීපයක් ඊළඟට මා තෝරාගත්තා. විධායක ක්‍රමය නැති කළ යුතුමයි. සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනල් කුරේ මහතා අදහස් දක්වන්නේ මෙන්න ශීර්ෂ පාඨ කීපයක්. ෆයිල් කතාව කටවරද්දා ගැනීමක්. ජාතික ආණ්ඩු සංකල්පයේ විපක්ෂයේ හොඳ යෝජනාවක්. ඌව කල් දැමීම මාධ්‍ය මර්ධනය තකතිරු වැඩ. මම තවම මැද මාවතේ. අමාත්‍යරයා දක්වන අදහස් කීපයක් තමයි ලංකාදීප රාජ්‍යවේදිය ශීර්ෂ පාඨ කීපයකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට දිවයින ඇතුල් පිට වාර්තාවක්. විධායකයා හා ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් තමයි සටහනට සමන් ගමගේ ගෙනත් තියෙන්නේ. මම ෆයිල් වලට බය නැහැ. නිවටේක් වගේ ඇතුළේ ඉන්නවාට වඩා ජීවිතේ ගියත් කමක් නැහැ කියා එළියට බැස්සා. සමහරු අහන්නේ මෛත්‍රී වැඩේ කරයිද කියලයි. මේ එතුමා අදහස් දක්වමින් කියා සිටි කාරණා කීපයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඊයේ තවත් රැලියක් පැවැත්වුණා පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන පාර්ශ්වයන් සමගින්. මෙන්න බලන්න මේ අවස්ථාව. යහපාලනයක් සඳහා වූ ජාතික පෙරමුණ විසින් මෙම රැස්වීම කොළඹ නවනගර ශාලාවේ සංවිධානය කර තිබුණා. මේ පුංචි රටේ මේ ඉන්න ඇමතිමට ලොකු වෙනසක් වෙන්න ඕන. වාරි කර්මාන්ත ඇමතිට මහවැලිය නැහැ. වැවිලි ඇමතිට ඉඩම් නැහැ. ඉඩම් ඇමතිට වැවිලි නැහැ. ඕන වෙලාවක ඇමතිකම් තියනවා දෙන්න. ඇමතිකම් මදි නම් දෙන්න පුළුවන්. දීවර ඇමතිකම් බෙදන්න පුළුවන් නේ. හාල් මැස්සන්ට එක ඇමතියි, කුඹලාවන්ට එක ඇමතියි. මේ අපේ සල්ලි කන හැටි. දැන් ජනවාර්ගික ප්‍රශ්නෙන් තව දුවන්ට බෑ. මොකද ඕන්ට වඩා කෑ ගැහුවොත් ඉන්දියාව තරහ වෙයි. ඊළඟට ප්‍රයෝජන ගන්න තියෙන්නේ ආගමික ප්‍රශ්නක. බේරුවල සිද්ධිය, දර්ගටවුමේ සිද්ධිය, කුඩා කණ්ඩායම් මාර්ගයෙන් මේක ගෙනියන්නේ. මේ හැම එකටම වඩා බෞද්ධයන්ගේ බයක් තියෙනවා. අපේ මහානායක ස්වාමීන් වහන්සේයා ඒ පාර්ශව කාරක සභාවලින් කරන්න ඕනේ වැඩ කටයුතු දැන් ජනාධිපතිතුමාගේ අතට අරගෙන එයාගේ උපදේශකයෙක්. එතුමා හිතන්නේ අධිවේග මාර්ග හදනවා වගේ එතුමාගේ මහා මාර්ග අමාත්‍යාංශයට අයිති කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් හදන්න. ව්‍යාල දේවාරගම් සංශෝධන කෙටුම්පතේ ඒ තර්ජනය තියෙන්නේ. මේ රටේ ආගමක් නැත්තම් මොන සමාජයක්ද තියෙන්නේ? අන්න ඒව ඇති කරන්න තමයි අපි බැලුව අපි එකතු වෙන්නේ. මේ රටේ යහපාලනයේ නිදහස තිබෙනවාද කියන ප්‍රශ්නය සෑම කෙනෙකුගේම තමන්ගේ පපුව දන්නවා, තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. යහපාලනයක් තිබෙනවා නම් නීතියේ ආධිපත්‍යය තියෙන්නට ඕනේ. අධිකරණයේ ස්වාධීනත්වය තියෙන්න ඕනේ. යහපාලනයක් සඳහා මේ රටේ මාධ්‍යර නිදහස තිබෙනවා. ජනමාධ්‍ය වේදිකේකට තමන්ගේ අදහස පරිදි ලියන්න පුළුවන්කම තිබෙනවා.
ඒ ලියන දේ මාධ්‍ය තුල පළ කරන්න පුළුවන්කම තිබෙනවා. අරලියගහ මන්දිරයේ ටෙලිෆෝන් පණිවිඩයෙන් ඒ සියල්ල යටපත් වෙනවා. උදේ හවහා පත්තර කන්තෝරු වලට එන දුරකථන පණිවිඩ වලින් පත්තරවල ප්‍රවෘත්ති පාලනය වෙනවා. ප්‍රවෘත්ති විතරක් නෙවෙයි ඡායාරූපත් පාලනය වෙනවා. ආණ්ඩුවට විරුද්ධ ජනමතයක් ගොඩනැගෙන තැනක වැඩි ජනතාවක් ඒකරාශී වෙලා ඉන්නවනම් ඒකට අරලියගහ මන්දිරයෙන් උපදෙස් දෙනවා කුඩා ඡායාරූප දාන්න මහජනයා විශාල වශයෙන් පෙන්වන්න එපා කියලා. යහපාලනයක් තිබෙනවා නම් මේ රටේ රාජ්‍ය සේවකීන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට නිදහසේ වැඩ කරන්න තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ආයතන ප්‍රධානීන්ගෙන් තමුන්නාන්සලා අහලා බලන්න. ඔවුන්ට ස්වාධීනව තමන්ගේ දැනුම බුද්ධිය සහ අත්දැකීම් එක්ක තීන්දුව ගැනීමට හැකියාවක් තිබෙනවා කියලා. අපිට මැතිවරණ ව්‍යාපාරයට ජනවාරි 8 වෙනිදා වෙනකොට යන්නේ සති 5ක් වැඩි ඉතාමත්ම කෙටි කාල සීමාවක්. නමුත් පැහැදිලිව පෙනී යන දෙයක් තමයි දේව ආශිර්වාදයක් වගේ පවතින ආණ්ඩුව පවතින පාලනය වෙනස් කරලා නගරෙන් නගරය ගමින් ගම ගෙයින් ගෙය දොරෙන් දොර පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න ජනතාව අධිෂ්ඨාන කරගෙන අවසන්. ජනාධිපතිවරණේ උණුසුම එන්න වැඩිවන ආකාරයක් දක්නට ලැබෙන්නේ. ඒ උණුසුම අපි එහෙම තියලා දැන් යනවා විදේශ වාර්තා සඳහා තෝරාගන්නේ ලංකාදීපෙන් ලෝවටා. පරක්කුණොත් එළියේ 9:35ට දොරවල් වහන්න මෝදි නියෝග කරයි. ඉන්දිය පාලක පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට ප්‍රමාද වී පැමිණෙන මන්ත්‍රීවරුන් රැස්වීම ශාලාවෙන් පිටත රැඳී සිටිය යුතුයයි රට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝග කර තිබෙනවා. ලෙබනන් ආරක්ෂක අංශ IS නායකයාගේ බිරිඳත් දියණියත් අල්ලා ගනී. අවුරුදු 3ක් තිබෙදී ඊශ්‍රායල් අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි. දිනුවොත් සිවැනි වරටත් නෙතන්යාහු අගමැති කියලා පත්තරේ වාර්තා කරනවා. ඊයේ සිදුවුණු අවසන් ගමන් යාමක් පිළිබඳවයි පත්තර මේ වාර්තා කරන්නේ. හැඬු කඳුලින් මේ ආකාරයට ඡායාරූපත් එක්ක පළ කරනවා. ෆිලිප් හියුස්ගේ අවසන් ගමනේදී ක්ලාග්ගෙන් හද කකියන කතාවක්. අවසන් ගමන් යන ආකාරයයි මේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆිලිප් හියුස්ගේ අවසන් කටයුතු ඊයේ ඔහු උපන් ගම් ප්‍රදේශය වන මැක්සිලීදී සිදු කෙරුණා. ඡායාරූප දෙකම ඔබට කියන්නම්. ඉහළ තියෙන ඡායාරූපය මයිකල් ක්ලාක්, ඒරෝන් ෆින්ච් සහ ටොම් කූපර් දේහය රැගෙන යමින් සිටින ආකාරය හොඳින් බලන්න. අර පහළ දෙන්නෙක් ඉන්නවා ඒ ඡායාරූපයේ දිහා. ඒ කවුද දන්නවද? මාරක පන්දු යවූ ෂේන් ඇබොට් සිය පෙම්වතිය සමගයි. ඔහු මානසික පීඩනයකට ලක් වෙලා හිටියා පහුගිය වකවානුවේ. හැබැයි ඔහුට කරන්න දෙයක් නැහැ. ඊයේ මැච් එක තුන්වෙනි එක්දින තරඟයේ එංගලන්තයත් එක්ක ඔබ දන්නවද මහා රැය වුණ අවසන් වෙන්නට මොනවද උනේ කියලා? 2-0 ලෙස අපි ඉස්සරහින් හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එකක් ඉස්සරහට වැටිලා එංගලන්තය ජයග්‍රහණය කළා. එය රිවිර පත්තරේ වාර්තා කරනවා එංගලන්ත පිළට කඩුළු 5ක ජයක්. සටහන ධම්මික රත්නවීර. අලියගේ වේගවත් ආරම්භයෙන් එංගලන්ත පෙළ ඉදිරියට පන්දුවාර 35 අවසානයේදී ශ්‍රී ලංකාව ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒ ලකුණු 242ක්. ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව ලකුණු 236යි ගන්න ඕනේ උනේ. එය පන්දුවාර 33යි පන්දු 4ක් අවසානයේදී ලබා ගන්නට එංගලන්තය සමත් වුණා. බලන්න එතනම පහළ තියෙන ශීර්ෂ පාඨය එක්දින පිටියේ වැඩිම දවා ගැනීම් ලෝක වාර්තාව සංඝාට. ඒ ඇඩම් ගිල්ක්‍රිස් තබා තිබූ වාර්තාව ඊයේ තරඟයේදී සංඝා විදහෙලන්නට සමත් වුණා. ඒ අනුව දවා ගැනීම් 472ක් තමයි ලෝක වාර්තාව තිබුණේ ඇඩම් ගිල්ක්‍රිස්. දැන් 474ක් දවා ගැනීම් වලට සම්බන්ධ වෙලා කුමාර සංඝකාරය ඉස්සරහින් ඉන්නවා. එහි උඩ පන්දු 382ක් තියෙනවා. විශ්වාස කරන්න ස්ටම්ප් කිරීම් 92ක් මෙහි තියෙනවා. අපි දැන් සූදානම් තවත් ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවකට යන්නට. මේ ඊයේ CIA අනාවරණයයි. විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා වාහන අවශ්‍ය කර ඇති බව මහනුවර සුදුහුම්පල ප්‍රදේශයේ ඇති සමාගමක් සතියන්ත පුවත්පතක දැන්වීමක් පළ කර තිබුණේ මෙසේයි. ඒ අනුව එම ආයතනයට වාහනයක් ලබා දෙන බව අඟවමින් අප ඔවුන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වුණා. ඩෙනෝ ට්‍රැවල්ස් එකෙන්ද? පත්‍රය ඇඩ් එකක් දාලා තිබ්බා. ඒ සම්බන්ධ කතා කරන්න පොඩ්ඩක් ගත්තේ? ඔව් කියලා මන්ත්‍රා. මගේ තියෙනවා 59 ඩොල්ෆින් එකක්. අපි චේන්ජ් එක කරලා ආයතන පල්ලේ රිපෙයාර් කරලා ඉවත්නොත් මාසේ පොරොන්දු කරන තුන්දාට 55 64 ගියන බල වෑන් එක බලලා. දෙකට තමයි ආයතනය කරන්නේ. මොනවාට වහන්නේ බලන්නේ ඕන වෙනක බලන්න පුළුවන් වෙලාවක. කිසිම ප්‍රශ්නයක් නැහැ. මත්ය කොල්ලක් දීලා ඉන්නේ. ඩෙනෝ ට්‍රැවල්ස් ආයතනයට යාමට පෙර අප මෙම ආයතනයට රථ වාහන ලබා දී
වංචාවට හසු වූ පුද්ගලයන් හමු වුණා. හනිපා කෙනෙක් කෙනා මෙතන අස්සම් කළා මට කො මෙතනින් අස්සම් කරන්න කිව්වා. ඊට පස්සේ මං ටක් ගාලා මේ කොලේ බැලුවා. බලපුවාම මේක අපේ චැසි අංක එන්ජින් අංක මුකුත් වාහනේ නතුරත් කියලා නෑ. මං කසර් මේ ඒවා නතුරත් කරොත් හොඳ නේද සර් කියලා. ඔයාට එහෙම සැකයි නම් ලෝය කෙනෙක් ගාවට හරියන්නේ. මට මුකුත් කරන්නේ අවුරුදු 14ක් අපි මේ සර්විස් එක කරනවා. කවදාකවත් කම්ප්ලේන්ට් එක ගන්න කියලා ෆයිල් ගොඩාක් අපේ මට වැඩි උසේ ෆයිල් ගොඩක් පෙන්නුවා. ඉතින් හන්ද මට සැකයක් තිබුණේ නෑ සර්. හොඳ මිනිස්සුනේ. මාස එකමාරක් විතරට මෙයා ටික හරි සැර වෙන්න ගත්තා. මගේ දැන් දෙවෙනි පිනස් එකක් තමයි මේ මාසේ සල්ලි දෙන්නේ. මේ එම වංචාවට හසු වූ තවත් පුද්ගලයෙක්. මාසේ දවස් 7න් වාහනේ මං ඉල්ලුවා. ඉල්ලුවේ මට මේක සල්ලි දෙන්නයි කියලා දැම්මා. ඊට පස්සේ ඉල්ල මේක වාහනේ පෙන්නන්නේ සල්ලි දෙන්නේ. මෙම වංචාවට හසු වූ පුද්ගලයන් නීතිය හමුවට ගොස් ඇත්තේ වරක් දෙවරක් නොවේ. භාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා 2014 10 වන මාස 12 වෙනි දින තම කාර්යාලයේ පෙනී සිටින ලෙස මෙම පුද්ගලයාට කැඳවීමේ නියෝගයක් දියමු කරන්නේ විශ්වාසය කඩකිරීමක් සම්බන්ධයෙන් නැති පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි. එහි දැක්වෙන්නේ මෙම නියෝගය පැහැර හැරියහොත් අධිකරණයෙන් පරෙන්තුවක් ලබාගෙන නඩු පැවරීමට පියවර ගන්නා බවයි. නමුත් එම නියෝගය නොතකා හරින මෙම ආයතනයේ හිමිකරුවා තවමත් නිදැල්ලේ මෙම ජාවාරම සිදු කරනුයේ නීතිය තඹයකට මායිම් නොකරමින්. නීතියේ ඇසට වැලිගසමින් නීතිය මායිම් නොකරමින් කටයුතු කරන මෙම වංචනිකයා CIA රහසිගත කැමරා ඇසට හසු කරගන්නට අපට හැකි වුණා. ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙනීමට අප සූදානම්. දැන් අපිට බලන්න තියෙන්නේ පත්තර විස්තරෙන් පත්තරවල තියෙන කාටූන් පෙළ පමණයිනේ. රැඳෙන්න කෙටි විරාමකින් පසුව බලමු. සමහර බෝඩ් එනකොට සමහර පෝස්ටර් එනකොට ජනතාවයි ඒවා කියන්නේ කියලා ලියලා තියෙනවා අපි දකිනවා. ඇත්තටම කවුද ඒවා කියන්නේ? කාටුන් පෙළ ආරම්භ කරමු ඒ ගැනම දැනුවත් වෙලා මේ අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුනය. අහිංසක පුරවැසියෙක්ට බලෙන් බෝඩ් එකක් අල්ලන්න දීලා අර බලන්න අල්ලගෙන ඉන්න ස්වරූපය මුහුණේ කිසිම කැමැත්තක් නැහැ. තඩි දේශපාලඥයා මොකද කරන්නේ? අර බලන්නේ ඒ පුවරුවේ Tamanට කැමති දේ ලියන්නට සූදානම් වෙනවා. පිටිපස්සේ රාස්තරයකුත් තියෙනවා. අවශ්‍ය වෙලාවට මකලා අවශ්‍ය වෙනස්කම් කරන්න ලියලා අල්ලගෙන ඉන්න ජනතාවට දෙනවා. ඊළඟට අපි යමු දාසහ පලානගේ ස්වාරිස් බලන්නට. උපාසක මහත්තයෙක් පැදුරක් දාගෙන නවගුණ වැලක් අතේ තියාගෙන ඉන්නවා. ටිල්වින් සිල්වා ජයිපේ ලේකම්තුමා නේද ඉන්නේ. ස්වාරිස් එබිලා බලනවා. පිටිපස්සේ බෝඩ් එකක් තියෙනවා මහින්ද පරදමු කියලා. දැන් නවගුණ වැල අතේ තියාගෙනද ජයිපේ ඉස්සරහට යන්නේ. මේ ජයිපේම කතාවක් කාටුන් දෙකකට ඇවිල්ලා තියෙනවා ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම්. මහින්ද ස්ටෝස් එකේ බඩු පුස්කාලලු. මෛත්‍රීපාල ස්ටෝස් එකේ බඩු ෂුවර් නැත් නෑලු. අනුරු කුමාර කියනවා. එතකොට සරදම් අහනවා දැන් අනුරු කුමාර කරන්නේ PHI ලගේ වැඩේද කියලා. එහෙමනම් PHI යන්න ඕනේ එක ස්ටෝරුවකට. මෙන්න ගිය ආකාරයක් ලංකාදීපේ දාසගේ කාටුනය. රාජපක්ෂ ස්ටෝස් එකට ගිහිල්ලා අනුරු කුමාර දිසානායක මහතා අහනවා කියනවා වානවා කඩේ කියලා. රාජපක්ෂ ස්ටෝස් එකේ ඉන්න කෙනෙක් අහනවා ඇයි මල්ලි 88 89 කියලා හිතුවද කියලා. ලංකාදීපේ තියෙනවා තිස්ස හේවාවිස්සගේ hina වැස්ස කාටුනය. තිස්සගේ යාළුවා කියනවා මෛත්‍රීගේ සහෝදරයාගේ ලොරියට පහර දීම හෙලා දැකපු ව්‍යාපාරිකයාට ගහලා රෝහලේ කියලා. තිස්ස අංකල් කියනවා කාගේදෝ හෙන්චයියෝ ඔය නියමෙට අනිත් පැත්තට ඡන්ද වැඩි කරලා දෙන්නේ කියලා. ඊළඟට ලංකාදීපේ දිග කාටුනයක්. මේක නිමල් ජයශාන්තගෙන්. එක පැත්තක ඉන්නවා ආණ්ඩුවේ අමාත්‍යවරු කීප දෙනෙක් ඇමතිනියකුත් සමග. ඒගොල්ලන්ගේ කටහඬ ඇහෙනවා අර ශබ්ද විකාශන යන්ත්‍රයෙන්. යුද ජයග්‍රහණ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කොටි ඩයස්පෝරාව NGO නඩය පාවා දීම්. එතකොට පොදු විපක්ෂයේ පැත්තෙන් අලිය පිටේ නැගලා මෛත්‍රීපාල හිටපු ඇමතුමා මෙහෙම කියනවා. අල්ලස දූෂණීය වංචාව පෞල්වාදයේ ඒකාධිපති විවරුව කියලා. මැද පුරවැසියෙක් ඉඳන් සාමාන්‍ය පුරවැසියෙක් කල්පනා කරනවා අපි ගැන මුකුත්ම නැහෙනේ කියලා. කවුරුත් කතා කරන්නේ නැද්ද? ලංකාදීපේ මංගල්‍යයක් තියෙනවා. කිසිම වචනයක් නැහැ චාරුප්‍යයක් විතරයි. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල. බලන්න මනමාලි ඔබට හොඳට උරුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා. මනමාලයා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.
දෙන්න මැද්දට කපු මහත්තයා ඇවිල්ලා හොඳට බලන්න කපු මහත්තයෙක්ද කපු නෝනෙක්ද ඉන්නේ කියලා හිටපු ජනාධිපතිතුමිය වගේ පේන්න නම් තියෙන්නේ. සුජීවගේ විගඩම් කවිය මෙන්න. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මල්ලක් අතේ තියන් යනවා මල්ලට මොන මොනවදෝ වැටෙන ආකාරයක් දක්නට ලැබෙනවා. මෙන්න කවිය. පිරෙනකොට මල්ල දැනේ මට සැනසිල්ල අහු නොවි කිල්ල මල්ල රැකගමි අම්මා පල්ල. මල්ල රැක ගන්නයි සූදානම් වෙන්නේ මල්ලට වැටෙන දේවල්. අවසන් කාටුනේ පනින්න ඉන්න අය ඉන්නවද තවදුරටත්? එහෙමනම් සමහරු පනින්න කල්පනා කරන්නේ කවදාටද? අවසන් කාටුනේ මේ ගැන දැනගමු ලංකාදීපේ තලන්ගේ ඒතුමා. ඒතුමා දුවගෙන ඇවිල්ලා සිරාට කියනවා මම තීන්දුවක් ගන්නවා. සිරාහනෝ පනින්නද? ඔව්. ඉතින් බලන් ඉන්නේ. ජනවාරි 8 වෙනිදා වෙන්නේ මොකක්ද බල්ලා තමයි තීන්දුව ගන්නේ. එහෙම පනින්න බලන් ඉන්න අය ඉන්නවාද? සමුගන්නම් හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.